අරලිය කිව්වහම අපි හැමෝටම මතක් වෙන පුද්ගලයෙක් ඉන්නවනේ. ඒ තමයි අරලිය සමූහයේ ප්‍රධානියා. අපි කවුරුත් දන්න ඩඩ්ලි සිරිසේන මහතා. අරලිය කියන නම ලෝකයේ පුරා ප්‍රසිද්ධ නමක්නේ. හැබැයි මේ අරලිය කියන නම හැදුන විදිහ නම් ගොඩක් අයට ප්‍රශ්නයක් කුතුහලයක් වෙලා තිබුණා. අන්න ඒකට ඩඩ්ලි සිරිසේන මහතා ඔහුගේ Facebook ගිණුමේ සටහනකින් හැමෝටම උත්තර දීලා තිබුණා. ඉතින් අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ හැමෝම දන්න අරලිය කියන නම හැදුන විදිහ ගැන. ඩඩ්ලි සිරිසේන මහත්මයා 1993 ජූනි මාසේ ඉස්සෙල්ලම වීමෝලක් පටන් ගන්නේ පොළොන්නරු නගරේ. ඒ කාලේ දවසට වීමිටි 25ක් පමණක් වැඩ කරන බවයි ඔහු සඳහන් කරන්නේ. ඩඩ්ලි කියන්නේ මුල මතක තියෙන මිනිසෙක් කියලා බොහෝ අය කතා බහ කරනවානේ. ඉතින් මෙහිදී ඔහුට මුලින්ම වී ටික දීලා උදව් කරපු සෝමේ සහ නිපුණ කියන දෙදෙනාවත් මතක් කරලා තියෙනවා. මුලින්ම දවසට වීමිටි 25ක් වැඩ කරගෙන ගිය ඔහුගේ ව්‍යාපාරය ටික කාලයක් යද්දී වීමිටි 50ක් දක්වා වැඩි කරගන්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා. මේ නිසා පොළොන්නරු නගරයට පමණක් සීමා වෙලා තිබුණ ඔහුගේ ව්‍යාපාරය පොළොන්නරු දිස්ත්‍රික්කය පුරාම ව්‍යාප්ත කරන්න ඔහුට හැකියාව ලැබිලා තියෙනවා. ඊට පස්සේ ඔහු කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. මුලින් ඉඳන්ම හාල්වල ක්වොලිටි එක තියාගෙන බිස්නස් එක කරපු නිසා ඉක්මනට වෙළඳපොළ ආක්‍රමණය කරන්න වගේම මිනිස්සුන්ගේ විශ්වාසය දිනා ගන්නත් මට හැකියාව ලැබුණා. ඉතින් ඔහොම කාලයක් ගත වෙද්දී මේ වී මිටි 50ක් දන්නේම නැතුව මිටි 100ක් වුණ මට පොළොන්නරුව මාකට් එකේ සේල්ස් කැපැසිටි එක මදි වෙලා කොළඹට එන්න සිද්ධ වෙනවා. ඇත්තටම මම කොළඹට ආවේ මගේ මෝලේ හදන හාල් ටිකට වෙළඳපොළක් හොයා ගැනීමේ අරමුණින්. ඉතින් ඊට පස්සේ අරලිය කියන නම හැදුන හැටි ගැන ඔහු මෙන්න මෙහෙම කතාවක් තමයි කියන්නේ. කොළඹ පුරාම තියෙන ගොඩාක් කම්පැනි ගානේ ඇවිදපු මට හම්බෙන් වගේ අරලිය ඉම්පෙක්ස් කියන ආයතනයේ නෙත ගැටිලා මම ඒකට යනවා. එතනට ගියාම තමයි මට එහි හිමිකරුණ එම් රාජ්කුමාර් කියන මහත්මයාම මුණ ගැහෙන්නේ. ඉතින් මම අරගෙන ගියපු හාල් සාම්පල් වල තිබුණු ගුණාත්මක බව නිසාම එතුමා කැමති වෙනවා කොළඹ මාකට් එකට මගේ හාල් ටික ඇතුළු කරගන්න. හැබැයි අපි අතර තිබුණු මූලික එකඟතාවය උනේ එතුමගේ අරලිය කවරේ මගේ සහල් දාලා විකුණන එක. ඔය අතරේ මගේ හාල් මෝලේ දවසේ නිෂ්පාදනයේට පොළොන්නරුව මාකට් එක පවා මදි වෙලා තිබුණ නිසා ඔහුගේ ඒ යෝජනාව ගැන මම දෙපාරක් හිතුවේ නෑ. මොකද මට ඒ වෙලාවේ වෙන කිසිම විකල්පයක් තිබුණේ නැති නිසා. ඒ නිසා මම කළේ එතුමන් එක්ක එකතු වෙලා පොළොන්නරුවේ හදන මගේ සහල් ඔහුගේ අරලිය උරේට දාලා කොළඹ බෙදා හැරපු එක. ඉතින් ඔහු කියන විදිහට කාලයක් යද්දි මේ ගුණාත්මක ව්‍යාපාරයන් සමග අරලිය ඉම්පෙක්ස් සමාගම ගොඩාක් ඉහළට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ටින් මාළු, සීනි, අල, ලූණු වගේ දේවල් මේ අය ආනයනය කරලා බෙදා හැරීම නිසාම වෙළඳපොලේ විශාල තරඟකාරී කොටසක් මේ අරලිය ඉම්පෙක්ස් ආයතනය විසින් පාලනය කරලා තියෙනවා. ඉස්සර ඔයාලට මතකද ගුවන් විදුලියේ ඇඩ් එකක් ගියා. අපේ යාළු මාළු අරලිය ටින් මාළු කියලා. අන්න ඒ තමයි මේ අරලිය ඉම්පෙක්ස් ආයතනය. මේ ආයතනයේ දියුණුවට සමගාමීව ඩඩ්ලි සිරිසේන මහත්මයාගේ සහල් ව්‍යාපාරයක් දවසින් දවස ඉහළ තැනකට ගේන්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ අතර වාර්දි තමයි ඔහු විසින් පොළොන්නරුවේ තිබුණ අරලිය හෝටලය පවා මිලට ගන්නේ. කොහොම වුණත් මේ අරලිය ඉම්පෙක්ස් සමාගම නොසිතූ මොහොතක කඩා වැටීමකට ලක් වෙනවා කියලයි ඔහු විසින් මෙහිදී අදහස් ප්‍රකාශ කරන්නේ. ඒ වෙලාවේ අරලිය කියන නම ඔහු රාජ්කුමාර මහත්මයාගෙන් ඉල්ලගත්තා කියලත් මෙහිදී සඳහන් කරනවා. ඔහුම කාලයක් ගත වෙද්දී අරලිය ඉම්පෙක්ස් එක මහා පරිමාණයෙන් ආනයනය කටයුතු සහ වෙළඳාම් කටයුතු කරන වෙලාවක නොසිතූ විදිහට ඔවුන් මූල්‍යමය අස්ථාවරත්වයකට ලක් වෙනවා. ඒක කොච්චර බරපතල වුණාද කියනවා නම් ඔවුන්ගේ සියලුම ව්‍යාපාර එකවර කඩා වැටීමේ අවදානමකට ලක් වෙනවා. ඒ වෙලාවේ එකතු වෙලා කරපු වෙළඳාම් සියල්ලක්ම වගේ නැති වෙන්න තිබුණු අවදානම නිසාම මම රාජ්කුමාර් මහත්තයාගෙන් සහල් වෙළඳාම කරගෙන යන්න අරලිය කියන නම ඉල්ල ගන්නවා. ඒකට අපි අතර තිබුණ අවුරුදු ගානක නොකැඩුණු විශ්වාසය වගේම අන්‍යෝන්‍ය අවබෝධයත් ලොකුවටම ඉවහල් වුණා. මොකද කිසිම ගිවිසුමක් සම්මුතියක් නැති වුණත් ඔහු මට ඔහුගේ අරලිය කියන නමින් සහල් ව්‍යාපාරය දිගටම කරගෙන යන්න කට වචනයට ඔහු අවසර දෙනවා. මම අරලිය කියන නමට කිසිම ජ්‍යොතිෂ්‍යවේදියෙකුගෙන් වෙලාවක් බලලා නැහැ. ඝන පිහිටුවලත් නැහැ. සරලවම කතාව ඔන්න ඕකයි. ඉතින් ඔය අතරේ ඩඩ්ලි සිරිසේන රාජ්කුමාර් මහත්මයා එක්ක ඇති කරගත්ත වාචික එකගතාවයකට අනුව රාජ්කුමාර් විසින් විදෙස් රටවල් තුල අරලිය නමින් ව්‍යාපාර කරන්නත්
ඩඩ්ලි සිරිසේන මහත්මයා ලංකාව ඇතුලේ අරලිය කියන නමින් ව්‍යාපාර කරන්නත් එකඟ වෙනවා. ඉතින් මේ විදිහට අරලිය නාමයෙන් 1993 දී ආරම්භ කරපු අරලිය ඉම්පෙක්ස් සමාගම පසු කාලීනව අරලිය එක්ස්පෝර්ට් නමින් එයාලගේ අපනයන කටයුතු සිදු කරනවා. දශක ගණනාවක් තිස්සේ මේ විදිහට ව්‍යාපාර කරගෙන ගියපු මේ දෙගොල්ලෝ ගිය මාසෙදී ඇති කරගත්ත එකඟතාවයකට අනුව ඒකාබද්ධ වෙලා මෙහෙයුම් කරන්න ගිවිසුම්ගත වෙලා තියෙනවා. ඒ අනුව අරලිය ඉම්පෙක්ස් ආයතනය සහ ඩඩ්ලි සිරිසේන මහත්මයාගේ අරලිය ආයතනය දෙස් විදෙස් මෙහෙයුම් කටයුතුවලදී එකක් බවට පත් වෙලා. ඒ වගේම ඩඩ්ලි සිරිසේන මහත්මයාගේ සහ එම් රාජ්කුමාර් මහතාගේත් එකම බලාපොරොත්තුව වෙන්නේ ඒ දෙන්න මැරුණත් අරලිය කියන නම සදාකල්ම ලෝකයේ පුරාම පවතින විදිහට යමක් කරන්න. ඒ අනුව තමයි ඔවුන් දැන් දේශීය වෙළඳපොළ වගේම විදේශීය වෙළඳපොළත් එකතු වෙලා ආවරණය කරන්න කටයුතු කරන්නේ. ඉතින් දශක ගණනාවක් පුරාවට දේශීය ව්‍යවසායකයෙකුණ ඩඩ්ලි සිරිසේන මහතා ඔහුට සහාය දුන්නු අයට මෙන්න මෙහෙම කතාවක් අවසානයේදී කියනවා. මේ දශක 4 පුරාම දේශීය ව්‍යවසායකයෙකු විදිහට මට ඔයාලා දුන්න සහයෝගය ඉදිරියටත් මම ඒ විදිහටම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගුණාත්මක නිෂ්පාදන රසක් පාරිභෝගික ඔබ හමුවේ තියන්න අරලිය පවුලේ අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් පාරිභෝගිකයෝ විදිහට මේ දේශීය නිෂ්පාදන ලංකාව පුරාම ව්‍යාප්ත කරන්න තවදුරටත් ඩඩ්ලි සිරිසේන මහත්මයාට හැකියාව ලැබේවා කියලා බිස්මැක් අපි ප්‍රාර්ථනා කරනවා.